මේ ඉන්නේ සමීර. සමීර ගෙදර එන්නේ හරිම මහන්සි වෙලා. ගෙදර ආපු ගමන් එයා සෝෆා එකට වැටිලා Facebook එක බලනවා, WhatsApp message බලනවා. එයාගේ පුංචි පුතා කවිෂ තාත්තා එනකන් දවසම බලන් ඉන්නවා. කවිෂ දුවගෙන ඇවිත් තාත්තගේ ඇඟට පනිනවා. තාත්තේ, අද මම චිත්‍රයක් ඇඳා. ඒත් සමීරගේ ඇස් තියෙන්නේ ෆෝන් එකේ. හා පුතේ හා, අතනින් තියන්නකෝ, තාත්තා බිසි. සමීර නොබලාම කියනවා. කවිෂගේ මූණ මැලවෙනවා. එයා හෙමින් සැරේ කාමරයට යනවා. සමීර රෑ කෑම කද්දිත් ෆෝන් එකේ, ටීවී බලද්දිත් ෆෝන් එකේ, ඇඳට ගියාමත් ෆෝන් එකේ. කවිෂට තාත්තාගේ මූණ දකින්න ලැබෙන්නේ නැහැ. දකින්නේ ෆෝන් එකේ එළිය වැටුණු නල්ල විතරයි. දවසක් කවිෂගේ ඉස්කෝලෙන් සමීරට කෝල් එකක් ආවා. කවිෂගේ තාත්තද පොඩ්ඩක් ඉස්කෝලට එන්න පුළුවන්ද? පන්තියේ ටීචර්ට පොඩි දෙයක් කතා කරන්න ඕන කිව්වා. සමීර බයෙන් ඉස්කෝලට ගියා. මූ මොකක් හරි දඟ වැඩක් කරලාද කියලා සමීරට කේන්ති ගියා. පන්තියට ගියාම ටීචර් සමීරට කොලයක් පෙන්නුවා. මහත්තයා, මම අද ළමයින්ට මාතෘකාවක් දුන්නා. ලොකු වුණාම ඔයා වෙන්න කැමතිද? හැමෝම ලිව්වේ දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න ඕන කියලා. ඒත් ඔයාගේ පුතා ඇඳලා තියෙන දේ බලන්න. සමීර කොලේ අතට ගත්තා. කවිෂ ඇඳලා තිබුණේ ස්මාර්ට් ෆෝන් එකක්. යටින් ලියලා තිබුණා මම ලොකු වුණාම ෆෝන් එකක් වෙන්න ආසයි. සමීර පුදුම වෙලා ඇහුවා ඒ අය පුතේ කියලා. එතකොට පුංචි කවිෂ තාත්තා දිහා බලලා අහිංසක විදිහට උත්තර දුන්නා. තාත්තේ, මම ෆෝන් එකක් වුණාම ඔයා වැඩ ඇරලා ආපු ගමන් මාව අතට ගන්නවනේ. ඔයා කෑම කන ගමන් මගේ මූණ දිහා බලන් ඉන්නවනේ. ඔයා කාටවත් කතා කරන්නේ නැතුව මාව අතක ගා පැය ගාණක් ඉන්නවනේ. මටත් තාත්තයි තාත්තේ ඔයා ෆෝන් එකට hina වෙනවා වගේ මා දිහා බලලත් hina වෙනවා දකින්න. ඒකයි මම ෆෝන් එකක් වෙන්න ආස. සමීරට එතනම ඉකි ගැහුණා. තමන්ගේ දරුවා තමන්ගේ ආදරේ ඉල්ලන්නේ කොච්චර අසරණ වෙලාද කියලා සමීරට තේරුණා. එදා සමීර ගෙදර ඇවිත් කරපු පළවෙනි දේ එයාගේ අර වටිනා ස්මාර්ට් ෆෝන් එක ඕෆ් කරලා කබඩ් එකට විසි කරපු එක. ඊට පස්සේ එයා කවිෂව බදාගෙන සිපගත්තා. හිතන්න, ඔයාගේ ෆෝන් එක කැඩුනොත් කඩෙන් අලුත් එකක් ගන්න පුළුවන්. ඒත් ඔයාගේ දරුවගේ ළමා කාලය මගහැරුණොත් ලෝකේ කොහෙන්වත් ඒක ආයෙ ගන්න බෑ. ස්ක්‍රීන් එකේ තියෙන ලයික් වලට වඩා ඔයාගේ දරුවගේ මූණේ තියෙන හිනාව වටිනවා. අද ගෙදර ගිහින් ෆෝන් එක පැත්තක තියලා දරුවා එක්ක සෙල්ලම් කරන්න. මොකද එයාට ඕන ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි, ස්මාර්ට් තාත්තා කෙනෙක්.